උතුම් විසක් සිරි පැතිරි යද්දී අප සිංහල දේශය තුලිනි ඉදි කරවන ලද විසක් තොරණ මෙම සම්මා සම්බුදු හිමි නමිනි දක්වාලයි කරපත්ත ජාතකය වදහල බුදු වදනින් පැරණි උදා වූ වෙසක් තුන්බුදු මංගල්‍යය නිමිති කොට බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව ඉදි කරවන ලද වෙසක් මහා තොරණ ප්‍රදර්ශනය කරපත්ත ජාතකය කරපත්ත ජාතකය මේවන් අසිරිමත් වෙසක් පුර 15ක් පොහොය දිනයක මෙලොව ඉපිද බුද්ධත්වය පසක් කොට පිරිනිවන් පා වදාළ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ තුන්බුදු මහා වෙසක් සුමගුලයි අද අප මේ මහත් භක්ති ප්‍රණාමයකින් අනුස්මරණය කරනු ලබන්නේ. සාරා සංකේය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමී දම්පුරා බුදුබව ලැබූ උන්වහන්සේ පාරමී පුරණ සමයේ සිදු කතාවක් තමයි මෙම වෙසක් තොරණේ කතාවට පාදක වී පවත්නේ. එය නමින් කරපත්ත ජාතකය. බුදුබණ බුදුබණය ඉස්මතු කළ ඇත්ත නිසි ලෙස දෙසුවොත් පෝෂණ වී චිත්ත නරඹමු තොරණ වටහාගෙන කළ යුත්ත මේවර බණ කතාවේ නම කරපත්ත මෙම දැවැන්ත වෙසක් මහා තොරණේ අංක 1 දරන රූපරාමුවෙන් අපට පෙන්වා දෙන්නේ අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සවැත් නුවර ජේතවනාරාමයේදී මෙම කරපත්ත ජාතක කතාව භික්ෂූන් වහන්සේලා හමුවේ දෙසා වදාළ අන්දමයි. අංක 2 දරන සිතුවමෙන් දර්ශනය කරවනවා බරණැස බඹදත් රජතුමාගේ මල් උයනට පැමිණි නාගයෙකුට ළමුන් පිරිසක් විසින් ගල් මුල් වලින් පහර දෙන ආකාරය. පේනව නේද පින්වතුනි එම අවස්ථාවේදීම බ්‍රහ්මදත්ත රජුත් උයනට පැමිණෙමින් සිටින ආකාරය. එසේ පැමිණි රජතුමා කුඩා ළමුන් පිරිසට අවවාද දී පළවා හැර නාගරාජයාව ළමුන්ගෙන් බේරා ගනු ලැබුවා. නාගයා එතැනින් දිවි ගලවාගෙන යන්නට ගියේ නාලොව තමාගේ වාසභවනයටයි. එහි ගොස් තමාගේ දිවි ගලවා දුන් බ්‍රහ්මදත්ත රජු ගැන සිතන්නට වුණා. මෙසේ සිතූ නාරජු බොහෝ සම්පත් රැගෙන නාග මානවිකාවක්ද සමග බ්‍රහ්මදත්ත රජුට ප්‍රශංසා කිරීමේ අරමුණ ඇතිව ඔහුගේ මාලිකාවට පිවිසුණු බවයි සුපසන් වෙසක් තොරණේ අංක 3 දරන සිතුවමින් දර්ශනය කරවනු ලබන්නේ. කාලය මෙසේ ගෙවී යද්දී දිනක් බ්‍රහ්මදත්ත රජු සිය අන්තఃපුර ස්ත්‍රීන් හා නාග කන්‍යාවද සමග ගියා මඟුල් පොකුණේ දියකෙලිය සඳහා.
එසේ ගිය පිරිස දියකෙලිය සඳහා මඟුල් පොකුණට බැස සිටින ආකාරයයි ඔය අංක 4 දරන රූපරාමුව අපට පෙන්වා දෙනු ලබන්නේ. ජලයේ මඳක් දුරින් දියබරියෙකුද සිටින අන්දම අපට දැක ගන්නට පුළුවන්. මේ අතරවාරයේ පින්වතුනි පුදුම සහගත සිද්ධියක් එහි සිදු වුණා. එනම් දිය රැලි මතු කරමින් හිස ඔසවා සිටින දියපරියාව නාග කන්‍යාවට දැක ගන්නට ලැබුණා. දියබරියාව දුටුවා පමණයි නාග කන්‍යාවට සිතක් පහළ වී රාගය මතුව සිය මිනිස් වේශය මුදා හැර දියබරියා සමග වෙලී සිටින අන්දම පෙන්වා දෙනවා වෙසක් මහා තොරණේ අංක 5 දරන රූපරාමුව. බලන්න පින්වතුනි, ඇය සිය නාග පෙනය විහිදාගෙන දියබරියා සමග පෙමින් වෙලී සිටින අන්දම රජතුමා සහ අන්තපුර ස්ත්‍රීන් නෑ මේ කිසිම දෙයක් දන්නේ. ඔවුන් සුපුරුදු පරිදි ජල ක්‍රීඩාවේ යෙදී සිටියා. ඔය අතරවාරයේ බ්‍රහ්මදත්ත රජුට පෙනී ගියා නාග කන්‍යාව නොමැති බව. රජු විමසුවා අන්තපුර ස්ත්‍රීන් වෙතින්. ඔවුන්ද නොදන්නා බවයි දන්වා සිටියේ. ඇය සොයා විමසිලිමත් වූ කල රජුට දැනගන්නට ලැබුණේ නාග කන්‍යාව දියබරියෙකු සමග වෙලී සිටින බවයි. රජුට ඇති වූයේ බලගතු කෝපයක්. එතුමා උණපතුරක්ගෙන ඇයට පහර දුන් අන්දම අපට දැකගන්න පුළුවන් දර්ශනීය වෙසක් තොරණේ අංක 6 දරන රූපරාමුවෙන්. එනේ තීමා මුලා කොට මගෙන් සැඟවී ගොස් දියබරියෙකු සමග අනාචාරය හැසිරුණා ඈ. තී නාග පරපුරට අවනම්බුවක් බොල. මම තිට මේ උණ පතුරෙන් පහර දෙන්නේ. ඔබ වහන්සේගේ ආරක්ෂාවට සිටින මාහට මෙසේද සලකන්නේ? රජතුමනි, වෙස්වලා ගන්නා නාග කන්‍යාවගේ තරම වටහාගෙන නෑ ඔබ තවම. තී කවුරුණත් මට කමක් නෑ බල. මම රජ කෙනෙක්. එහෙමද? එහෙම තමයි. රජතුමනි, මා ඔබගෙන් මට පහර දුන් පලිය ගන්නවාමයි. මා තව මොහොතක් රැඳී සිටින්නේ නෑ මේ මනුලව. යනවා මා නාගලව බලා. එසේ කියා කෝපයෙන් රජු කෙරෙහි වෛරයෙන් නාලව බලා ගිය රූමත් නාග කන්‍යාව නාලව නාරජුට හමු අවස්ථාවයි අපට පෙන්වා දෙන්නේ අංක 7 දරන රූපරාමුව. නාග කන්‍යාව ඇයිති පැමිණියේ මේ හදිසියේ? අනේ නාරජතුමනි, ඔබතුමා මා රඳවා පැමිණියේ කාමුකෙක් සල්ලාලෙක් සමීපේ. මොනවා? ඇයි නුඹසේ කියන්නේ? අද උදෑසන බ්‍රහ්මදත්ත රජතුමා මගේ අතින් නැත මට හිරිහැර කළා රතිකෙලිය යෙදුමුය කියා. පෙනෙයිද මිත්‍ර ද්‍රෝහියා? මම ප්‍රතික්ෂේප කළාමය. මට පහර දුන්න උණ පතුරකින්. එහෙමද? එසේ බ්‍රහ්මදත්තයා දන්නේ නෑ මේ නා රජුගේ තරම. රජතුමනි, අද දිය කෙලියේදී මට කළ හිරිහැර පිළිබඳව කියන්නත් ලැජ්ජයි නා රජතුමනි. හොඳයි. මම උගන්වන්නම් බ්‍රහ්මදත්තයාට මතක හිටින පාඩමක්. සේවකයා, වහාම නාග මානවකීන් සිව් දෙනෙකුට කියව මා බැහැ දකින්නේ කියා. ඔන්න බලන්න පින්වතුනි, උදාවේගෙන එන භයානක තත්ත්වය. නාරජුගේ අනපරිදි ඒ නාග මානවකයෝ 4 දෙනා නාලොවින් පිටව නාග වෙස්ගෙන බරණැස්පුර බ්‍රහ්මදත්ත මහරජතුමාගේ සිරියහන් ගබඩාවේ සැඟවී ගනු ලැබුවා. ඔවුන් මේ සූදානම් වන්නේ නාග විෂ දුහුමයෙන් බ්‍රහ්මදත්ත රජතුමා මරා දැමීමටයි. ඔය අවස්ථාවේ රජු නින්දෙන් පිබිද සිය බිසව ඇමතු ආකාරය අපට පෙන්වා දෙනවා
අංක 8 දරන රූපරාමුව. දේවිය, අද උදෑසන මම අන්තఃපුර ස්ත්‍රීන් සහ නාග කන්‍යාවද සමග මගුල් පොකුණට දිය කෙලීම සඳහා ගිය අවස්ථාවේ මම දුටුවා නාග කන්‍යාව පොකුණෙන් මතු වූ දියබරියෙකු හා සහසංවාසයේ යෙදෙනවා. ෂි අහවල් නින්දාවට එම නොමනා හැසිරීම දැක මම නාග කන්‍යාවට උණු පතුරකින් තැළුවා. තලන්න නොවේ තිබුණේ මරන්න. ඇය මහා උරනම නාලව බලා ගියා දේවිය. එහෙමනම් නාග කන්‍යාව ගිහින් කියාවි ඔබතුමා උණ පතුරෙන් තැලූ බව. ඔව් කියාවි. නාලව නාගයින් අපිට අනතුරක් කරන්න පවා බැරි නෑ දේවිය. එහෙම වුණොත් කුමක්ද කරන්නේ ස්වාමීනි? බලමුකෝ. නමුත් ස්වාමීනි, ඔබ වහන්සේ වැනි දැහැමි කෙනෙකුට අනතුරක් වේ සිටීම අපහසුයි ස්වාමීනි. බ්‍රහ්මදත්ත රජු සහ බිසව අතර ඇති වූ සම්වාදයේ ඇසුණ සිරියහන් ගබඩාවේ සැඟවී සිටි අර නාගයින් 4 දෙනාට. ඔවුන්ට වැටහි ගියා බ්‍රහ්මදත්ත රජතුමා නිදොස් බව. ඔවුන් 4 දෙනා වහාම ගියා නාලවට. ගොස් නාරජු හමුවේ පවසා සිටියා බ්‍රහ්මදත්ත රජු නිදොස් බව. නාග මානවිකාව මුසාබස් දොඩා ඇති බව. නාරජු නාග මානවකයන්ගේ විස්තර අසා ශෝකයට පත්ව බ්‍රහ්මදත්ත රජුට තමා කළේ අපරාධයකැයි සිතා නාලොවින් මිදී මිනිස් වෙසින් බරණැස්පුර බ්‍රහ්මදත්ත රජමාලිගයට පිවිසි ආකාරය අපට දර්ශනය කරවනම අංක 9 තරණ රූපරාමුව. මෙහිදී නාරජු කියා සිටියා, මා මිත්‍ර බ්‍රහ්මදත්ත රජතුමනි, අනේ මට සමාව දෙනසේක්වා. ඇයි නාරජතුමනි, ප්‍රශ්නයක්ද? ඔබ වහන්සේට මා ද්‍රෝහි වූවා. නාග විෂෙන් මරන්න තැත් කළා. මට සමාව දෙනු මැන රජතුමනි. එපා, ඒ ගැන පසුතැවිලි වෙන්න. මම ඔබ වහන්සේට දෙන්න අගනා දිව්‍ය මන්ත්‍රයක් ගෙන ආවෙමි රජතුමනි. අගෙයි. මේ මන්ත්‍රයෙන් අපාද, ද්විපාද, සිව්පාද හා කුහුඹු මැසි ආදී වූ සියල්ලන් කී යම් වචනයක් වේද ඒ සියල්ලම දැනේවි. අගනා මන්ත්‍රයක් නොවේ. හැබැයි මේ මන්ත්‍රය කිසි කෙනෙකුට නොදෙනු මැන රජතුමනි. එසේ දුනහොත් ඔබට සිදුවන්නේ ගින්නට පැන දිවිනසා ගැනීමට. යහපති නාරජතුමනි, මම ඔබට පොරොන්දු වෙමි එම මන්ත්‍රය කිසිවෙකුට නොදෙන බවට. එසේ ගිවිසගත් නාරජු බ්‍රහ්මදත්ත රජුට මන්ත්‍රය උගන්වා නාලව කරා පිටත්ව ගියා. දිනක් බ්‍රහ්මදත්ත රජු සිය දේවිය සමග මුළු තැන්ගෙයි සිට පිසින ලද කැවුම් පැණි සමග අනුභව කරමින් සිටින විට රජු අතින් බිමට වැටුණා පැණි බිඳුවක් හා කැවුම් කැබැල්ලක්. මේ බව දුටු බිම සිටි කුහුඹුවෙක් සෙසු කුහුඹුවන්ට කතා කොට කීවේ, රජගෙයි මී පැණි කල කිහිපයක් හා කැවුම් කලගෙඩි කිහිපයක් බිඳී ගියා, තොපි වහාම වරෙව් කියා. රජුට මේ උපදෙස් ඇසී සිනා පහළ වුණා. බිසව රජු තනිවම සිනහසෙනු දැක සැක පහළ කළා. තවත් දිනක බ්‍රහ්මදත්ත රජු හිස සෝදා නා ඇඟ සුවඳ ගල්වා සිටින විට මැස්සියක් ඉගිල ඇවිත් රජුගේ සුවඳ තැවරුණු ශරීරයේ වසා රතිකෙලිය සඳහා මැස්සෙකුට ආරාධනා කළා. ඒ ආරාධනාව අසා එද රජු තනිවම සිනා පහළ කළා. ඒ අවස්ථාවෙත් බිසවට සැක හිතුණා රජු පිළිබඳව. සැකසිතා ඒ ගැන රජුගෙන් විමසන අයුරු අපට පෙන්වා දෙනවා මෙම දර්ශනීය වෙසක් තොරණේ අංක 10 දරන රූපරාමුව. ස්වාමීනි බ්‍රහ්මදත්ත රජතුමනි, ඇයි දේවිය?
මට අවශ්‍යයි ඔබගෙන් පැනයක් විමසන්න. පැනයක් විමසන්න. මම කීප දිනක්ම දුටුවා ස්වාමීනී. ඔබතුමා කිසිම හේතුවක් නැතිව තනිවම hina වෙනවා. ඉතින් මට ඒ මහත් හිත් පීඩාවක් ස්වාමීනී. ඔබ වහන්සේ වෙනත් කාන්තාවක් සමග නැත දේවිය. එපා මා ගැන එසේ සැකසිතීමට. එහෙනම් කුමක්ද හේතුව ස්වාමීනී? මෙහි පැමිණි නාලොව නාරජු මට අගනා දිව්‍ය මන්ත්‍රයක් තෑගි කොට ගියා. එම මන්ත්‍රය උගෙනගත් පසුව මට මේ අවට සිටින්නා වූ කුහුඹුවන් මැස්සන් ආදී සතුන් ඇතුළු සියලුම සතුන් කතා කරන හඬ ඇසෙනවා. අන්න ඒ නිසා තමයි දේවිය මට hina යන්නේ. hina පහළ වෙන්නේ. අනේ ස්වාමීනී, එහෙමනම් මේ මන්ත්‍රය මටද ලබා දෙන්නේද ස්වාමීනී? දේවිය එවැන්නක් සිහිනයකින්වත් නොසිතව. ඇයි ස්වාමීනී? ඒ මන්ත්‍රය මා කිසිවෙකුට හෝ ඉගැන්වුවහොත් මා ගින්නට පැන ජීවිතය පූජා කළ යුතුයි. ඔබ වහන්සේ එසේ කළත් මට කමක් නෑ ස්වාමීනී. මට අවශ්‍ය මන්ත්‍රය. එහෙමද? එහෙනම් සහ පිරිවරින් අපි යමු උයනට. අනේ පින්වතුනි බලන්න විපතක සිදුවීමට යන බඹදත් රජු ගින්නට පැන සැරසේ දිවි නසා ගන්න. රජුගේ මෙම තීරණයෙන් රට පිරිලා භීෂණයෙන් විසඳීමක් ලබා ගන්න ඇයි බැරි බුදු ශාසනයෙන්. ජීවිතයේ වටිනාකම තවමත් නෑ වටහාගෙන එනිසා දිවි නසා ගන්න සැරසේ ලොව අනුවන දන. ජීවිතයට ඉඩක් දෙන්න එය සමගින් ගමන යන්න තමන් ඉදිරියට පැමිණෙන හැම දේටම මුහුණ දෙන්න. ගනුමෙන ජීවිත දහිරිය එතකොට කටයුතු මිහිරිය පහවියයි දිවි මග ඇති දරා ගන්න බැරි ඇඳිරිය. ජාතක වත කරපත්තය ඉන් කියවෙන්නේ ඇත්තය වටහා ගත යුතුවේ එමගින් පහදා දෙන තත්වය. තේරුම් ගත යුතු කතාව එහි ඇත ජීවිත ලතාව අඳුරෙන් එළියට ගෙන යයි ලොව තුල ඇති මනුසතාව. තියෙන අඳුර පහ වේවා ගුණදම් ඉස්මතු වේවා දැස හොඳට පෙනෙන තුරා නොමග කරා නොම ඒවා. මෙම සියලුම සිදුවීම් දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියන්ට පෙනී ගියා පාණ්ඩු කම්බල ශෛලාසනය උණුවීම තුලින්. ඔහුට පෙනී ගියා බරණැස්පුර බ්‍රහ්මදත්ත රජු ගින්නට පැන දිවිනසා ගන්න යන බව. සක්දෙව් ඔය අංක 11 දරන රූපරාමුවේ දැක්වෙන පරිදි කතා කළා සුජාතා නම් අසුර කන්‍යාවට. සුජාතා අසුර කන්‍යාව අප දැන් යා යුතුයි මනුලොවට. ස්ත්‍රියක නිසා බ්‍රහ්මදත්ත රජුට සිදුවන විපතින් අපි ඔහුව බේරාගත යුතුයි. සුජාතා ඔබ විස්ගත යුතුයි එළු දේනුවකගේ. මා ගන්නම් එළුවෙකුගේ වෙසය. අපි යමු රාජකීය පිරිස එන පෙරමගට. මෙසේ කිවිසගත් සක්දෙවි සහ සුජාතා අසුර කන්‍යාව
එළු දෙනක සහ එළුවකුගේ විස්වලාගෙන උයනට එන අශ්‍රිය ඉදිරිපිට මාර්ගයේ පෙනී සිටියා. සංවාසයක යෙදෙන එළු යුවලක විලසින් අශ්‍රිය ඉදිරියට පැමිණෙන විට ඔවුන් මග අසුරාගෙන සිටිනු ලැබුවා. මේ බව දුටු රියෙහි බැඳ සිටි අශ්වයා කතා කළා එළුවාට. නුඹලාට ලැජ්ජ නැද්ද? තිරිසන් වුණත් මිනිස්සුන් යන මේ මාවතේ මෙහෙම හැසිරෙන්න ලැජ්ජ නැද්ද? එවිට එළුවා කියා සිටියා, නුඹගේ රජ්ජුරුවන්ට ලැජ්ජ නැද්ද ස්ත්‍රියකගේ වචනයකට සියදි විනාසා ගන්න? ඈ? මේ සතුන් කතා කරන හඬ දිව්‍ය මන්ත්‍රය නිසා බ්‍රහ්මදත්ත රජුට ඇසුණා පින්වතුනි. ඔහු බැස්ස අශ්‍රයෙන් පැමිණුණා එළුවා ළඟට. අන්න එම අවස්ථාවයි පෙන්වා දෙන්නේ අංක 12 දරන රූපරාමුව. එළුව රජතුමාට ලැජ්ජා නැතයි කීමට ඇති කරුණු කිම? ස්ත්‍රියක් නිසා ප්‍රාණය ගින්නට පුදන්න යන රජතුමාට ලැජ්ජා නැතයි කියනවා විනා ලැජ්ජා ඇතයි කියන්නද? එසේනම් එළුව ඊට සුදුසු ප්‍රතිකර්මයක් ඇත්නම් එය නොවලහා මාහට කියනු මැනවයි. බ්‍රහ්මදත්ත රජතුමනි, තමාගේ ප්‍රාණය ඇත්නම් සියලු වස්තු ඇත, බිසෝවරුන්ද ඇත. එළුව තොපගේ ශරීරය මාදක ඇති වෙනත් එළුවන්ට වඩා වෙනස්ය. ටිකක් නොව බොහෝ වෙනස්ය. බ්‍රහ්මදත්ත රජතුමනි, මම දෙදෙව්ලොවට අධිපති සක්‍රදේවේන්ද්‍රයා වන්නෙමි. සිදුවීමට යන ඔබේ මරණය දැක මා මේ සුජාතා අසුර කන්‍යාව සමග එළුවෙකුගේ වෙස්මවාගෙන ඔබට පිහිටවීම සඳහා පැමිණියෙමි. මම මගේ මේ බිසවට මන්ත්‍රය දීමට පොරොන්දු වූයෙමි. නුදුනහොත් අය විරුද්ධ වෙනවා නියතය. මෙහිදී එළු වෙස්ගෙන සිටින සක්දෙවි බඹදත් රජුට උපායක් කියාදී සුජාතා අසුර කන්‍යාව සමග දෙව්ලොව බලා පිටත් වුණා. රජු ගිනිගෙන දැවෙන දරසෑය වෙත ලං වුණා. බිසව රජු පසුපසින් ගමන් කළා. මේ සියලු විස්තර දක්වනවා අංක 13 දරන රූපරාමුව. සොඳුර, මම දැන් ගිනිවදින්න සූදානම්. නුඹට මන්ත්‍රය වුවමනාද? එහෙමයි ස්වාමීනි. ඔබ වහන්සේ ගිනිවැදුනත් මාහට මන්ත්‍රය අවශ්‍යයි. එසේනම් දේවිය, මන්ත්‍රය උගන්වන්න ප්‍රථම කළ යුතු සත්කාරයක් ඇත. එය කළ යුතුයි. කුමක්ද ස්වාමීනි? මේ මන්ත්‍රය උගන්වන අතර නුඹගේ පිටමැදට හැරමිටි පහර 100ක් ගැසිය යුතුයි. නුඹ ඊට කැමතිද? යාපති, මම කැමති ස්වාමීනි. මන්ත්‍රය ඉගෙන ගැනීමේ දැඩි අභිලාෂයෙන් සිටි බිසව සැරමිටියෙන් පහර කෑමට දැන් සූදානමින් සිටින්නේ. රජු සේවකයෙකු ලවා සැරයටියක් ගෙන්වාගෙන බිසවට පහර දෙන්න අණ කළා. පහර කිහිපයක් වදින විට ඇය කෑගැසුවා වේදනාවෙන්. අංක 14 නැත්නම් අවසන් රූපරාමුවෙන් දැක්වෙන්නේ රජබිසව තමාට මන්ත්‍රය එපායයි කියමින් රජතුමා ඉදිරිපිට වැඳ වැටුණු ආකාරය. දැඩි ආශාව විනාශයට හේතුවේ යන්නයි මේ කරපත්ත ජාතක කතාවෙන් රටට දෙනු ලබන වෙසක් දහම් පණිවුඩය වන්නේ. බුදු සරණ වේවා ධම් සංඝ සරණ වේවා ඔබට සිත දීවා සුබ වෙසක් මඟුලක්ම වී